රොබොටික්ස් ඉංජිනියර් කෙනෙක් වෙන්නේ කොහොමද? ඉතින් මේකත් මගෙන් ගොඩක් කට්ටිය අහපු ප්‍රශ්නයක්. මොකද හේතුව මගේ කලින් වීඩියෝස් වල මම කිව්වා මම ඇකඩමික් පාත් එකක් විදිහට ෆලෝ කරේ ගොඩක් වෙලාවට මේ රොබොටික්ස් සහ ඔටෝනොමස් සිස්ටම් කියන පැත්ත. ඒකෙත් මේ ඩ්‍රෝන්ස් වලට ඔටෝපයිලට් සිස්ටම් ඩෙවලොප් කරන්නේ කොහොමද කියන එක තමයි මම ඇකඩමිකලි ෆලෝ කරේ. ඉතින් මේ ගැන උනන්දු කට්ටියට ප්‍රශ්නයක් තිබ්බා කොහොමද තමන් මේ එක එක ෆීල්ඩ්ස් ස්ටඩි කරලා මේ රොබොටික්ස් ඉංජිනියරින් වලට යන්නේ කියන එක. රොබොටික්ස් කියන්නේ ෆීල්ඩ්ස් ගොඩක එකතුවක්. මෙකැනිකල්, ඉලෙක්ට්‍රොනික්ස්, සොෆ්ට්වෙයාර් වගේ ෆීල්ඩ්ස් ගොඩක එකතුවක් තමයි රොබොටික්ස් කියන්නේ. හැබැයි මේකට ලිමිට් වෙන්න එපා. ඔයා නිකන් මැටීරියල් සයන්ස් ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකක් අධ්‍යයනය කරලා රොබොටික්ස් වලට එන්න පුළුවන්. මොකද මේ සොෆ්ට් රොබොටික්ස් වගේ දේවල් දැන් අලුතෙන් ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් තමන් ස්ටඩි කරන ඉංජිනියරින් ඩිසිප්ලින් එක මොකක් වුණත්. හැබැයි දැන් ගොඩක්ම මගෙන් අහලා තිබු ප්‍රශ්න තමයි මේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන තියෙන ප්‍රශ්නයත් එක්ක සොෆ්ට්වෙයාර් කරන කට්ටිය රොබොටික්ස් වලට එන්න බැරිද? මොකද රොබොටික්ස් වල තාම ඔපචුනිටිස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සරලම උත්තරේ පුළුවන්. සොෆ්ට්වෙයාර් කියන්නේ රොබොටික්ස් වල තියෙන මේජර්ම ඒරියා එකක් සහ රොබොටික්ස් වල ලොකුම පැත්තක් කවර් කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඔයාලා සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ෆුල් ස්ටැක් ඩෙවලොප්මන්ට් ඒ වගේම ක්ලවුඩ් ඉන්ජිනියරින් AI ඔය වගේ දේවල් එක්ක ඔයාට C++, Python වගේ ලැන්ග්වේජස් මාස්ටර් කරන්න පුළුවන් නම් මෙන්න ඔයාට රොබොටික්ස් වලට එන්ටර් වෙන්න ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. මොකද රොබොටික්ස් වල මෙන්න මේ ලැන්ග්වේජස් දෙක තමයි අපි බහුලව භාවිතා කරන්නේ. ඉතින් මේකෙදි ඔයාට අනිවාර්යයෙන්ම මේ මෙකැනිකල් ඉලෙක්ට්‍රොනික නොලෙජ් එකක් තියෙන්න ඕනේ කියන රික්වයර්මන්ට් එක නැහැ. මොකද අපි කතා කරොත් එහෙම ROS වගේ ඔපරේටිං සිස්ටම්ස් වල රොබෝ කෙනෙක් හදන්න ඕනේ නැහැ. එයාලම සිමියුලේටර්ස් ඩෙවලොප් කරලා තියෙනවා. ඔයාට ඕන රොබෝ කෙනෙක් ඉම්පෝර්ට් කරගෙන ඒකට ඕන කෝඩ් එක ලියලා ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක බලා ගන්න. ඉතින් ඒක නිසා රොබොටික්ස් ඉංජිනියරින් වලට ආසන්න ඔයාලා මෙන්න මේ ෆීල්ඩ් ස්ටඩි කරන්න ඒ වගේම තමන් සෙල්ෆ් ඉනිෂියේට් කරගත්ත ප්‍රොජෙක්ට්ස් කරන්න මෙතනදී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඉන්ටර්නෙට් එකෙන් ගන්න බේසික් ප්‍රොජෙක්ට්ස් කරලා තමන් ජොබ් CV එකට එක දැම්ම කියන එකෙන් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ Arduino board එකක් හදගෙන line following robot කෙනෙක් object app එක කරන robot කෙනෙක් හදනවා කියන එක ගොඩක්ම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා තමන් එක sensors connect කරලා මේවට උන filters develop කරලා මෙයාට automatically කොහේ හරි navigate කරගෙන ගිහිල්ලා task එකක් achieve කරන්න පුළුවන් level එකකටවත් හදනවා නම් අන්න ඔයා මොකක් හරි දෙයක් කරන්න try කරන කෙනෙක් කියලා හිතන්න පුළුවන්. අද වෙද්දි මේ හැම field එකකටම අදාළ free resources, courses, degree program ඉදන් online available. ඉතින් ඔයාලා හිතුවේ නැති වුණාට ඔයාලගේ parallelly study කරන කට්ටිය මේවා සෑහෙන්න follow කරනවා. මේ ඔයාලත් එක්ක jobs වලට apply කරද්දී crowd එකෙන් stand out වෙන්න. මේක නිසා ගොඩක් සාමාන්‍ය විදිහට යුනිවර්සිටි ඩිග්‍රී එකක් කරගෙන ෆස්ට් ක්ලාස් එකක් දැම්මත් එයාට ජොබ් එකක් හොයාගන්න තියෙන ඉඩකඩ සෑහෙනම අඩු වෙලා තියෙනවා. මොකද ඔයාලගේ කට්ටියම ක්‍රියේට් කරන කම්පිටිෂන් එක නිසා.